අපේ හාමුදුරනේ නුවර බුදුහාමුදුරුවෝ විකුණාගෙන කන සෙනක බලන්නකො. හො බුදුහාමුදුරුවෝ විකුණාගෙන කන සෙනක කොච්චර ඉන්නවද? බුදු පිළිමෙත් විකුණනවා. බණ පොතත් විකුණනවා. හඳුන් කූරුත් විකුණනවා. මලුත් විකුණනවා. මේ චීවර මට මේ ළඟදී අටපිරිකරක් පූජා කළා බණට. ඒ පූජා කරන වෙලාවෙම මගේ අත් දෙක උඩට පූජා කරද්දි මට දැනුණා මේක අටපිරිකරක් නෙමෙයි කියලා. පාත්‍රයේ උඩින් තියෙන හින්දා පෙනුම තියෙනවා. අපේ නායක හාමුදුරුවනේ කාඩ්බෝඩ් 3ක් අරන් පාවිච්චි කරපු අඳන 3ක් කාඩ්බෝඩ් උඩ තියලා ඒවා එක පිට එක තියලා ඒක උඩින් පාත්‍රයේ තියලා බැඳලා මම පැය දෙකක් බණ කියලා ඉවරුණාට පස්සේ පූජා කරපු එකක් ගෙනල්ලා කඩලා බලනකොට අය කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි පාවිච්චි කරපු කිල්ටු අඳන 3ක්. මොකද සූස් ගන්න දෙයක් නෑ. ගෑනු තමයි වගේ එන්නේ උස්සාගෙන. ඔව් ගෑනු තමයි වගේ එන්නේ. ඔව් මොකක් හරි කඩමාළුවක් ඇහැ රවට්ටන්න පෙන්නුවා. ඒක විමර්ශනයක් නෑ, බැලීමක් නෑ, හැදීමක් නෑ. මේ උන්දගේ හිතේ මොක පූජා කරුවත් නිවන්. අසූචි ගොඩක් ගුලි ගහලා රෝල් කොල්ලා දුන්නත් මේ උන්ද පූජා කරනවා. ඒ තරම් නිවට මෝඩ જાතියන්නේ. අටපිරිකරේ අයිති මුස්ලිම් මිනිහෙකුටද? ඒක ගැන දන්නේ මුස්ලිම් මිනිස්සුද? ඒක දන්නේ බෞද්ධයෝනේ. එතකොට අර නොදන්නා මිනිහා විකුණනකොට දන්නා එක බලලා ගනින්කෝ. නෑ. හාමුදුරුවනේ ගිහි පැවිදි දෙගොල්ලම මේවට වග කියනවා. දැන් අලුතෙන් තියෙනවානේ අටපිරිකර නෙමෙයි. සොලොස් පිරිකර, දොළොස් පිරිකර, සූවිසි පිරිකර. මේ උන්දලගේ මායා. වෙලෙන්දා දන්නවා මේ උන්දගේ ඔළුවේ හැටි. මේ උන්දගේ ඔළුව ඉස්සාගේ ඔළුව. ඉස්සා දන්නා නේද? ඉස්සාගේ ඔළුවේ මොනවද තියෙන්නේ? ඒකත් දන්නවා මේ උන්දලා ඔක්කොම නේද? ඒකත් මේ උන්දලා ඔක්කොම දන්නවා ඉස්සාගේ ඔළුවේ තියෙන જાතිය. ඒ ඉස්සාගේ ඔළුවේ ප්‍රමාණය දන්න කූට ව්‍යාපාරිකයෝ මෙවුන්දාගේ ඔළුවේ හැම වෙලාවෙම ගන්ධසාරේ තියෙන්නේ. ඒ හින්දා ඕන එකක් පෙන්නලා රවට්ටන්න පුළුවන් කියලා හදලා දෙනවා. ඊට පස්සේ ගන්නවා. අපේ නායකයන් එක දවසක් මේ නුවර පැත්තේ ඉඳලා පෙරහැරක් යනවා. අනුරාධපුරේ පැත්තට. මම ওই දඹුල්ල කිට්ටුව පාරයින් ඉන්නකොට මෙවුන්දලාගේ පෙරහැර එනවා. මං කොල්ලන්ට කිව්වා ඔහොම නවත්තගෙන හිටුකෝ කියලා. මං හරි ආසයි මේ උන්දලා පෙරහැරවල් බා. කොරවක්කෝ නෙළුම් කොලේ යනවා වගේ කාපට් පාරේ රත් වෙලා ගිනිහම් වෙලා. කරුමේ තවනවා මේ උන්දලා. ගෑනු 100ක් විතර ගියාම එක පිරිමියෙක් යනවා පේනවා. පිරිමි කරුම තවනවා අඩුයිනේ. ඔව්. නිවන උරුම වුණත් නැතත් කමන්නේ. ඒ උන්දලා ඔය කූතාණ්ඩි වැඩවලට අත ගහන්නේ. මෙවුන්දලා තමයි වගේ එල්ලිලා ඉන්නේ. දිග රෙද්දක් කරා. කිලෝමීටර 2ක් විතර දිග රෙද්දක් කරා කුඹි පණුව අල්ලගත්තා වාගේ. අරකින් අල්ලාගෙන හිස මත තියාගෙන සාදු කියා දාඩිය හොටු කඳුළු වගුරු වහගෙන පාරේ යනවා. ඒ ගමන් මං කොහෙද යන්නේ කියලා. ඒ ගමන තැනකුත් කියලා කිව්වා කප්රු බඳින්න යනවා කියලා. මං ඇහුවා මේ ඉස්ලාම්ද හින්දුද කතෝලිකද කියලා. මං ඇස් දෙක ලොක් කරලා බලනලා
බෞද්ධ. මං කිව්වා බෞද්ධයෝ ගාව නෑනේ. චෛත්‍ය වලට රෙදි අන්දන එක. ත්‍රිපිටකේ නෑ චෛත්‍ය වලට රෙදි අන්දන්න. එහෙම එකක් තියෙනවා. කොහේ හරි. ඈ? බෞද්ධ දර්ශනයේ තියෙනවා අම්මා නැමැති චේතියට මීටර් 3ක් අන්දලා බුද්ධෝපස්ථානයක් කළ මහා පුණ්‍ය කර්මයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැප ලබන්න කියලා. අම්මට චීත්තයක් අන්දලා. තාත්තට සරමක් අන්දලා. ගිලනෙකුට උපස්ථාන කරලා. ජීවමාන සංගරුවනට චීවරයක් පූජා කරලා. දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳින්න පුළුවන්. නිවන් යන්න පුළුවන්. හැබැයි පරණ චෛත්‍යයකට ලක්ෂ ගණනක් වියදම් කරලා රෙදි අඳන්න කියලා ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. නමුත් මේ උන්දලා පුදුම මොඩ එකතන පල් වෙන ගති තියෙන. ලෝකේ දකින්න. ඇත්ත ඇති සැටියෙන් දකින්න. යන්නේ වැරදි පාරක. නිවැරදි කරගෙන යන්න මහන්සිකක්. පින්නතුනි ඊළඟ කාරණය පෝතුජ්ජනිකෝ කියලා කියන්නේ සැප දෙන්න දෙන්න පෘතජ්ජන බව වැඩි වෙනවා. මේ ජීවිතේට සැප දෙන්න දෙන්න පෘතජ්ජන බව වැඩි වෙනවනේ. නිකන් උදාහරණයකට හිතන්නකෝ චූටි පැටියට මේ වාගේ පොඩි පැටියෙකුට බත් කවනකොට කට දැවිල්ල හදලා මේක කෑ ගහනවා. අර නයි මිරිස් දාපු සම්බෝල මේකටත් කැව්වා. මූගේ ඉහමලත් එක්කන් රත් වෙලා මේක කෑ ගහනවා යටි කිරියෙන්. ඒ ගමන අම්මා විජහට අතපය මූණ කට හොදලා හරි මම පුතා යන් කියලා කුස්සියට ගිහිල්ලා සීනි බෝතලේ ඇඟිල්ල ඔබලා අර කය දීවිය ගාවා. එතකොට එකපාරටම නිකන් බ්‍රේක් ගැහුවා වාගේ පුතා කොල්ලා නතර වුණා. කෑ ගහපු එක නතර කෙරුවා තලු මර අර සීනි වල රස වින්දා. ඊළඟ දවසේ බත් කාලා නයි මිරිසුත් නැහැ බත් කාපු ගමන්ම මේක සීනි බෝතලයට අත දික් කරගෙන අඬනවා. සීනි බෝතලයට අත දික් කරගෙන අඬනවා. පෙරේත වෙනවා පුතා සැපට ඉන්ද්‍රියයන් පෙරේත වෙනවා. අපේ ගල්කිරියාගම පොලිසියේ කීර්ති ජයන්ත OIC මහත්තයා ඉන්න කාලේ මිනිහෙක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන මිනිහා කරපු වැරදි නඩු බඩු එකතු කෙරුවා. නිත්‍යානුකූලව කසාද බැඳලා ගෑනු 12 දෙනෙක්ව. එක පළාත මාරු කරලා නුවර පැත්තේ ඉන්නවා ටික කාලයක්. රට ගිහිල්ලා එන අම්මණ්ඩි කෙනෙක් අල්ලා ගන්නවා. අල්ලාගෙන මේකි කියලා සල්ලි ටිකයි රත්තරන් ටිකයි ඔක්කොම හිංසරේ සෙනෙහ බර ලෝකෙම නැති පින්වන්තම ස්වාමි පුරුෂයා විදියට රඟපාලා අරකිට ළමයෙකුත් හදනකන් ඉඳලා ළමයක් දාලා ගෑණිත් දාලා රත්තරන් රිදී ඔක්කොම ටික අරගෙන මේක වෙන පළාතකට යනවා. වෙස් වලාගෙන ගිහිල්ලා අපේ හාඳුන්නේ මුදු 4-5ක් දාගෙන ගරුණෙක් විතර බේස්ලට් එකක් දාගෙන පෙකණියනුත් පල්ලෙහාට චේන් එක දාගෙන ගමක ගිහිල්ලා සැරි සරනකොටම හෙට මෙහෙට එවමු එහෙම මිනිහෙක් හෙට මෙහෙට එවපු ගමන් මේ කිලා දීගේ යනවා ඒකත් එක්ක අරකගේ බේස්ලට් එකයි චේන් එකයි මුදු ටිකයි විතරයි පුතා බැලුවේ කාගේද මොන જાතියේද කොහේ එකෙද්ද මොකක්වත් නෑ. එහෙම්මම කරලා රට ගිහිල්ලා ආපු අම්මන්ඩිලාම 12ක් බැඳලා. මට OIC මහත්තයා කෝල් කරලා කිව්වා අරුම පුදුම නඩුවක් තියෙන්නේ මට තනියෙන් බේර ගන්න බෑ එන්නකෝ කියලා. මං ගියා. යනකොට මල්ලා ගෙදර තමයි පොලිසිය. අඬනවා දැන් ගෑනු අයිතිවාසිකම් කියනවා මගේ මිනිහා. මෙච්චර කාලයක් අතුරුදහන් වෙලා හිටියේ ඒක මගේ කියලා. OIC මහත්තයාට කියනවා අරකිත් කියනවා මගේ කියලා මේකිත් කියනවා මගේ කියලා කසාද සහතික 12යි. ගෑනු වෑන් එකයි.
ඈ දරුවෝ 8ක් 10ක්. දැන් කාටද දෙන්නේ? දැන් කාටද දෙන්නේ? ගහින් ගහට ගිය මිනිහා තෙමි නැති මේක සදාතනික හිරේට. මේක සදාතනිකව හිරේට. අයිති වුණොත් කවදා හරි අයිති වෙන්නේ පළවෙනි දීගෙට මිසක් පුතා. අනිත් එව්වාට නෙමෙයි. අගක් මුලක් නැති දීග යන ගෑනුන්ට කොහොම වෙන්න ඕන? ඈ සැපනේ හොයන්නේ. සැප හොයන්නේ. කෙලස් බරින් බර වෙලා. මිනිස්සු මාරු කරනවා අපේ හාඳුන්නේ නින්දති කොට්ට මාරු කරනවා වාගේ. ගෑනු මාරු කරනවා කොට්ට මාරු කරනවා වාගේ පිරිමි. අතීත ශ්‍රී ලංකාවේ අවුරුදු 120ක් ආයු වළඳලා මැරෙනකන් අඹුවයි සැමියයි දෙන්න ප්‍රීතියෙන් දිවිගෙවලා මැරිලා ගියා. දැන් පුදුම සෙල්ලක්කාර ගතිය. නළුවොත් එහෙමයි, නිලියොත් එහෙමයි, දේශපාලඥයොත් එහෙමයි, රාජ්‍ය සේවකයොත් එහෙමයි. ටිකක් හරි බේරිලා ඉන්නේ ගොවියෝ. අපේ හඳුන්නේ ටිකක් හරි බේරිලා ඉන්නේ ගොවියෝ. විවාහ ජීවිත පවත්වාගෙන යන්නේ. අනිත් අය ව්‍යාපාරිකයෝ. බහුතරයක් ව්‍යාපාරිකයන්ට ගෑනු යන නගරේ. රියදුරෝ පුතා පුදුම සෙල්ලක්කාර පැටව. ඔව් සෙල්ලක්කාර පැටව ඉන්නේ. අර පොළොන්නරු පැත්තේ ගායකයෙක් කියනවා මේ රියදුර ඇවිල්ලා හෝන් එක ගානකම් පන්ති කාමරවල ටියුෂන් පන්ති වල ඉන්න කෙල්ලෝ කුලප්පු වෙලා බලනවලු පෙම්වතා ඇවිල්ලා කියලා. සෛලමට දිව්‍ය පුත්‍රයා වාගේ. එම දිව්‍ය පුත්‍රයෝ එන පස්සේ ගිහිල්ලා ලංකා සමාජයට මොකද කළේ? කාන්තා අයිතිවාසිකම් ගැන කියනවා අර මහ ගෑනු ටිකක් ඉන්නවනේ නොහොඹිනා. කාන්තා අයිතිවාසිකම් දෙන්නලු. පිරිමින්ට වාගෙම. ඒගොල්ලන් පිරිමින්ට තියෙන අයිතිය ගෑනුන්ට දුන්නේ නැගිද? ඒක කර්මානුරූපව හම්බෙච්ච කන්නේ පෙර භවයේ ඉඳලා එනකොට. ගෑනුකම මගදී හම්බෙච්ච එකක්ද? නෑ ගෑනුකම පෙර භවයේ ඉඳලා එනකොට ගෙනාපු එක. පිරිමිකම පෙර භවයේ ඉඳලා එනකොට ගෙනාපු එක. චුතිසිතත් එක්ක ලැබිච්ච ප්‍රතිසන්දිය. ඒක සංසාරේ කරපු පිනපව අනුවයි ලැබුණේ. පෙර සංසාර ගමනේ වල්කොමේ ගියපු එකේ කර්මය තමයි ගෑණියක් වෙලා ඉපදුනේ. ඔව්. පෙර සංසාරේ වල්කොමේ ගිහිල්ලා. ඇත්තටම රාමදුරෝනේ ඇත්තටමද කියලා මං කිව්වට හිතා ගන්න බැරි වෙයි. මේ පන්සලට පොයට ආපුවාම ඔයාලගේ පන්සල් වලට ගියපුවාම සූත්‍ර පිටකේ තියෙනවා තේර තේරී ගාථා කාණ්ඩේ ඉසිදාසී තෙරණියගේ කතාව කියලා කතාවක් තුවා. චුල්ල කම්ම විභංග සූත්‍රය සහ මහා කම්ම විභංග සූත්‍ර තියෙනවා. මේ සූත්‍ර දේශනාවන් හොඳට කියවන්නකෝ. කියවපුවාම ඔබට දැනෙයි ඔබ ගෑණියක් උනේ ඇයි කියලා. ඒක මාරු කරන්න බෑ පුතා දැන් මාරු කරු හැකිද? පුළුවන් නම් මාරු කරන්නකෝ. ගෑනු වැඩි විය පැමිණීම හොඳ නැත. මාරු කරන්න. වෛද්‍යවරයෙකුට කියන්නකෝ ගෑණි වැඩි විය පැමිණෙන එක නවත්තන්න කියලා. වැඩි විය පැමිණෙන එක නවත්තන්න බෑ. ඒක වැඩි විය පැමිණෙනවා. ඊට පස්සේ ඍතු කාලයක් පීරියඩ් කාල සීමා එනවා. ඒවට මූණ දෙන්න වෙනවා. පිරිමියා වැඩි විය පැමිණිච්ච දිනේ කියන්නකෝ. ඔයාලා වැඩි විය පැමිණිච්ච දිනේ දන්නවද? ඒක පිරිමියෙක්වත්. ඒක පිරිමියෙක්වත් දන්නේ නැහැ. හැබැයි කාන්තාව වැඩි විය පැමිණිච්ච දිනේ දන්නවා. ඒ දිනේ ඉඳලා මැරෙනකම්ම ඒ සිද්ධ වෙච්ච සිදුවීමට අනුව කර්මයක් තියෙනවා විඳින්න. ඒක පිරිමියාට නෑ. ඒක ගැහණුකමට අයිති එකක්. දැන් මේ ඉපදුනාට පස්සේ ආයේ මාරු කරන්න බෑනේ. කසාද බඳිනවා. කසාද බැඳලා දෙන්න කැමැත්තෙන් ළමයෙක් හදමු කියලා කතා කරගන්නවා. දෙන්නම සතුටින් සෙනෙහසින් ප්‍රීතියෙන් යුග ජීවිතය ගෙවමින් පොඩි එකෙක් හදනවා. හදන පොඩි එකා හයි හත්තිය තිබ්බා කියලා මිනිහාගේ බඩේ උපදිනවද? නෑනේ උපදින්නේ ගෑණිගේ බඩේනේ.
දැන් අතරමඟදී මාරු කරන්න පුළුවන්ද මම මාස 4යි තෝ 5යි කියලා? ඈ මට කියන්න මාරු කරන්න පුළුවන්ද කියලා? මාරු කරන්න ඒ කරුමේ ඒකට කරන්න දෙයක් නැහැ. මාරාන්තික දරුවෙක්ව ප්‍රසූත කරන වේදනාව අම්මා කෙනෙකුට උරුම කරුමයක්. බබා හැම්බෙන දවසට ඉස්පිරිතාලට එක්කගෙන ගිහිල්ලා ඉස්පිරිතාලේ වාට්ටුවට දාලා ලේබර් රූම් එකේ අරුන්දා ජීවිතයයි මරණයයි අතර යුද්ධයක්. චූටි එකක් බිහි කරන්නේ. අරක ඉස්සරහා කොරිඩෝයේ පුටුවක් තියාගෙන කකුලක් පිට කකුලක් දාලා ඉඳගෙන පත්තරේ කියවනවා. යාළුවෝ ඔක්කොම එනවා හිත මිත්‍රාදීන් එනවා. ඇවිල්ලා කොහමද මල්ලි නංගිට කොහමද? පාටුවේ ඉන්නේ. පුතෙක් ලුහම් වෙන්නේ ඉන්නේ. ඔව්. ඒක ප්‍රීතියෙන් ඉන්නවා පුතා. ඒක නිදහස් කුරුල්ලා වාගේ. අර කියාර මැරෙන්න කෑ ගහනවා. ආවලන් කරුමෙට වෙදකම් කරන්න බෑනේ ගොඩ. කරුමෙට ගොඩ වෙදකම් බෑ. ඒක විඳින්න ඕනේ. ඥානුකම ඔබට මන් දුන්නෙත් නෑ. වෙන මිනිහෙක් දුන්නෙත් නෑ. ඔබ සංසාර ගමනේ ඉඳලා එන ගමන් ඒ භවයේදී කරපු ඇතැම් අශීලාචාර කටයුතු වලට නිന്ദා අපහාස ආක්‍රෝෂ පරිභව මිනිසුන්ට දීපු වද වේදනාවන්ට සරිලන ආකාරයට මනුලොව ඉපදෙන්න පින් තිබුණත් ගැහණියක් වෙන්න පව් තිබිලා තියෙනවා. ඒ නිසා මනුලොව ඉපදිලා පිරිමියෙක් නොවිඳිනා කරුමයක් ගැහණියක් ගැහණුකම මත පිහිටලා විඳිනවා. ඒක මාරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඥාන උද්දච්චකමට උඩ පැන්නාට මාරු කරන්න. ඉත්තිපි පණ්ඩිතා හොන්ති තත්ත විචක්කන. ස්ත්‍රියද පණ්ඩිත වෙනවා. ඒ තැන්වලදී බුද්ධියෙන්. හැබැයි ලබාපු කර්ම රූපේ ඒක මාරු කරන්න බෑ. ඥානියෙකුට රහත් වෙන්න පුළුවන්. බැරි නෑ. හැබැයි ඥානකම මාරු කරන්න බෑ. ඒක තමයි ඇත්ත. එන්න මානවයෝ හැටියට දුක සැප බෙදාගෙන මිනිස්සු හැටියට ජීවිතේ තනන්න මහන්සි ගන්නවා මිසක් මේ ඉන්ද්‍රියන්ට වහල් වෙලා එව්වාට සැප දෙන්න ගිහිල්ලා තවත් අමාරුවේ වැටිලා විනාශ කරගන්නේ නැතුව ජීවිතේ දකින්න මහන්සි ගන්න. පින්නතුනේ එතකොට ලස්සන ගමනක් ගියාක. ලංකාවේ රාගිකත්වය කොච්චරද කියනවා නම් මේ ලංකාවේ අපේ හැන්නේ නඩුවක් තිබ්බා. හිරේ ගියා කොල්ලෙක් අවුරුදු කුමාරියට තේරිච්ච ගෑනු ළමෙක් හදිසි අනතුරකින් මැරෙනවා. මැරුණට පස්සේ ඉස්පිරිතාලෙන් ගෙනල්ලා ඉවරලා මල් ශාලාවට බාර දෙනවා මිනිහ හදන්න. ලස්සන මල් ගහ වාගේ කෙල්ල. අවුරුදු කුමාරිනේ. අර මල් ශාලාවේදී මල් ශාලාවේ සේවකයෙක් විසින් අර ගෑනු ළමයා මිනිය මල කඳ දූෂණය කළා. මල කඳ දූෂණය කළා හිරේ ගියා. ඒක අහුවෙලා. මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා. මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා කිව්වේ ඒකට. පින්නතුනි මැරිච්ච මල කඳවත් අඳුරන්නේ නැහැ රාගයේ වැඩි අය. ඔව්. ස්ත්‍රී පුරුෂ ભેදයක් අඳුරන්නේ නැහැ රාගිකත්වයේ. ළමා අපයෝජන, ළමා හිංසන, ළමා දූෂණ, තරාතිරමක් නැති දූෂණය කළා මරා දැමීම ප්‍රමාණය තිරිසනෙක්වත් කරනවද කියලා බලන්නකො. දූෂණය කළා මරලා දානවද? නෑ, ආදරය කරනවා. තිරිසනා රාගික අවශ්‍යතාවයේ පරිමහපු සතාට ආදරය කරනවා. මනුස්ස ලෝකේ වංචනික විදියට දූෂණය කළා මරලා දානවා. එඳන් මිනිසා තිරිසනා අතර පරතරය දුරස්ත කළේ මිනිසාමයි. මිනිසාමයි ඒක කළේ. තිරිසංකම තමා වෙත ගත්තේ මිනිහා. සතාට දීලා මනුස්සකම. එඳන් ලෝකේ දිහා බලන්න පින්නතුනි කෙටි කාලයයි අපි ජීවත් වෙන්නේ.